හරි. එතකොට මේකේ මේ බ්‍රිටිෂ් බෝනියෝ එකේ මේ ඒකේ. එතකොට මේකේ කවුද 2007 කවුද මේ බ්‍රිටිෂ් බෝනියෝ එක? මේක 2007 සැප්තැම්බර් වල තමයි දනුක තෙරගලත්න ලියාපදිංචි කරා මේකේ ලිපිනේ කොහෙද බ්‍රිටිෂ් බෝනියෝ එකේ 2821 South May Avenue Oklahoma ඒකත් රෙජිස්ටර් කරේ කවුද දනුන තිලකරත්න ලියාපදිංචිගේ දෙවැනි එක ලියාපදිංචි කිරීමේ ඉල්ලුම් පතේ තියෙනවා ව්‍යාපාරයේ වශයෙන් මොකක්ද ඒගොල්ලෝ කිව්වේ අපේ ව්‍යාපාරයේ ව්‍යාපෘති කළමනාකරණය හා උපකරණ සැපයීම මේක රෙජිස්ට්‍රේෂන් එක. එතකොට මේකේ ටෙන්ද මුදල් මේකට යවපු මේ මුදල් කාගේ ගාවටද කියේ දැන් කියනවනේ නැහැ කියලා මේගොල්ලෝ. මේගොල්ලෝ කියනවා මේ ටෙන්ඩර් වලින් ආපු මුදල් ගත්තේ නැහැලු. මෙන්න බලන්න. මේකේ මුදල් යවපු ගිණුම මොකද්ද ලියා ගන්න. 488-00685-9929 ඔන්න account number එක. මොකද්ද බැංකුව? Bank in Denton, Texas වල. හරිද බැංකුව. ගිණුමේ නම මොකද්ද? British Borneo Defence. මේකේ ලිපිනේ මොකද්ද? මේ බැංක් එකට දුන්න ලිපිනේ මොකද්ද? සල්ලි තැන්පත් කරනකොට වෙනම ලිපියක් දිලා තියෙනවා. හරි? ඒකට දුන්නේ මොකද්ද? 4911 Haverwood Avenue, Suite 2827, Dallas, Texas 75287. මේක කාගේද මේ ඇඩ්‍රස් එක? මේ ඇඩ්‍රස් එක කියන්නේ සරත්ගේ ෆොන්සේකාගේ දුව අප්සරා. අප්සරාගේ ක්ලාස් එකේ එකට ඉගෙන ගත්ත දුව තමයි මයොන්දි අබේසිංහ. මේ මයොන්දි අබේසිංහගේ ගෙදර ඇඩ්‍රස් එක මේ. ඒ ගෙදර ඇඩ්‍රස් එක දාලා හදපු ඒ ස්පෙෂල් account එකට තමයි මේ සල්ලි ගියේ. එතකොට NPA guidelines වලින් ගරු නියෝජ්‍ය කතානායකතුමනි මොකද තියෙන්නේ 142 corruption කියන එකේ අර්ථය මොකක්ද තියෙන්නේ? The officials involved in the procurement action shall not abuse their powers. An official who abuses one's position in a procurement action to derive benefits for oneself or one's close family or business associates would be deemed to be engaged in corrupt practice. 142 යටතේ NPA guideline එකේ corruption කියන එක නිර්වචනය කරලා තියෙනවා. තමන්ගේ මිත්‍රෙක් හෝ තමන්ගේ පවුලේ හෝ තමන්ගේ ඥාතියෙක් ඉන්න හිටපු ඒ කට්ටියට වාසිදායක මේ විදියට මේ ටෙන්ඩර් ක්‍රියාමාර්ග කරොත් මේක තනිකරම දූෂණයක් කියලා. ඒ නිසා මේක අල්ලස්සෝ දූෂණ කොමිෂන් පනත යටතේ ක්‍රියාත්මක කරනවා. දෙක මොකද්ද? 143 National Procurement Agency guideline එක මොකද්ද? Conflict of interest. මොකද්ද ඒක කියන්නේ? Officials shall declare that they shall remain without a conflict of interest throughout the process. Should such a compromising situation arise, the official shall declare his or her interest and disassociate himself or herself from the process. තමන්ට තේරෙනවා නම් තමන්ට සම්බන්ධ ගනුදෙනුවක් එනවයි කියලා ඒකේ වාඩි වෙන්න බෑ. එයා ඒක ප්‍රකාශ කළා ඒකෙන් ඉවත් වෙන්න ඕනේ. තුන්වෙනි එක 2:12 මොකද කියන්නේ? ඒක කියනවා මේ කමිටුවේගේ තමන්ගේ ටෙන්ඩර් කමිටුවට මේ වගේ එනවා නම් මුලින්ම ටෙන්ඩර් කමිටුවට වාඩි වීමේදී පළවෙනියෙන්ම ඒගොල්ලෝ ප්‍රකාශයක් නිකුත් කරනවා. හැමෝම කමිටු සමාජිකයෝ. ඒකේ තියෙනවා පළවෙනි රැස්වීමේදී ඒක ප්‍රකාශ කරන්න ඕනේ. එක තමයි තමන්ගේ අපක්ෂපාතී බව හා වංක බව. දෙක තමයි පෞද්ගලික සම්බන්ධතා තියෙන කිසිම ගනුදෙනුවක් එක්ක මම සම්බන්ධ වෙන්නේ නැහැ කියලා. හරි. එතකොට NPA guidelines ඔක්කොම කඩලා තියෙනවා. මේ තියෙන කවුද? මේ කවුද හොරයි කියන්නේ? මේ මංගල සමරවීර හොරයි කියනවා රනිල් වික්‍රමසිංහ. මංගල සමරවීර 2005 ඔක්තෝබර් 12 වෙනිදා එක්ක යනවා අල්ලස් කොමිසමට කාවද? මේ අපේ මේ රනිල් වික්‍රමසිංහව. එතකොට එයාත් හොරයි කියනවා. දැන් සරත් ෆොන්සේකා. එතකොට මංගල සමරවීර විජේදාස රාජපක්ෂව මම මේ ගරු සභාවෙදින පෙන්නලා දුන්නා රුපියල් 60,000ක් දඩ ගාලා ඉන්කම් ටැක්ස් හොරකම් කළා. හරිද? මේ ඔක්කොම කට්ටිය කවුද? ඉතින් දැන් ඒකට එක්ක වෙලා තියෙන ජනතා විමුක්ති පෙරමුණ. මුළු ඉතිහාසයේ වැඩිම හොරකම් කරපු හරි සමාවෙන්න නන්දන කුරුදලක බදුවා. හරිද? මේ ඉතිහාසයේ වැඩිම බැංකු මංගොල්ල කඩපු ගමේ ඉන්න ගෑනු දරුවා මේ අම්මා තාත්තා නොකා නොබී රත්තරන් කරාබු හදාගෙන හිටියා. කොටහළු වෙන දවසට මේක දෙන්න ඒකත් හොරකම් කරගෙන ගිය කට්ටිය. හරිද? ඒ කියන්නේ ජීවිත කාලයක්ම රස්සාව කරලා ගෑනු ළමයි සල්ලි එක්කව කරගෙන හිටියා මාළේ හදාගන්න මිනිහාගේ මුද්ද හොයාගන්න හදාගන්න ඒක හොරකම් කරගෙන ගිහිල්ලා නායකයා වහුන වෙලාවේ මේවා රත්තරන් ටොං ගානක් හම්බුණා. ඒ ටොං ගාන තාම සෙන්ට්‍රල් බැංක් එකේ දැන් අහනවා LTT එකේ රත්තරන් වලට මොකද කියලා. It
පහරදී නම කියලාම ඉල්ලුවා නම් කිසි අවුලක් නැහැ. රනිල් වික්‍රමසිංහ ගන්න විජේ තමුන්නාසලගේ රත්තරන් වලට මොකද උනේ කියලා. මෙන්න මේ වගේ කල්ලියක් තමයි ඉඳගෙන මහා ලොකු පාරිසිද්ධ අනිත් කට්ටිය ඔක්කොම හොරු වංචාකාරෝ මංගොල්ලෝ අපි තමයි සුදු මහත්තුරු උපාසක මහත්තුරු මේ වගේ මේවා බාර ගන්න අද මිනිස්සු නෑ මේවා බාර ගන්න. අද මිනිස්සු දන්නවා පෑදිනව දන්නවාද මේකේ කිසිම බොරුවක් එයි කියලා. ඒ නිසා මං කියනවා අද මෙච්චර කාල දාපු වෙස්මුණ ගලවලා අද මේ මහත්තුරු වෙස්මුණ ගලවලා අද එනවා නියම චරිතයට හොරකම වෙනුවෙන් තෝල්කකම යන්න අද එනවා. අද ජනතා විමුක්ති පෙරමුණ පහුගිය කාලෙම මේ විමල් වීරවංශ මන්ත්‍රීතුමාලා මේකේ නාර පුප්පගෙන කෑවේ හොරකමට විරුද්ධව. අද ඒගොල්ලෝ ගියාට පස්සේ අද හොරකම වෙනුවෙන් අද ඇවිල්ලා තියෙනවා. ඒ නිසා මම කියනවා මං හිතන්නේ මේ වැඩිත් එක්ක අද කියපු ඒවා කියන්න හයිකෝප් එක නෙවෙයි. දැන් ගිහිලා නැවත සරත් පොන්සේකගෙන් ගිහිල්ලා ආන්න මොකද්ද යකෝ අර බ්‍රිටිෂ් බෝනියෝ ඩිෆෙන්ස් කියන්නේ. ඒක ගැන කියපන්කෝ. ඒකත් ලංකාවේ කම්පැනියක් තියනවාද? ඒකේ කම්පැනියේ ඩිරෙක්ටර්ලා මාරු කළාද කියලා. නිකන් ලැජ්ජ නැති කතා කරන්නේ නැතුව ඉන්නවා යමක දැනගෙන. කරු කතානායකතුමනි අද මේ හැමෝටම හොරුයි කියන මේ හොර කල්ලිය හොර කණ්ඩායමේ සම්පූර්ණ තත්ත්වයන් අපි එළිදලා කරනවා. 2007 තමයි මේ ගනුදෙනු සිදු වුණේ ඔක්කොම. 2008 තමයි ගනුදෙනු සිදු වුණේ. 2009 තමයි මේවයි නම් වෙනස් කරේ. එතකොටත් බැඳලා නැද්ද? දැන් ආන්නේ ලියාපදිංචි කරපු දවස. ගනුදෙනුව කරපු කාලේ නෙවෙයි. මේගොල්ලන්ට වැදගත් වෙන්නේ ලියාපදිංචි කරපු දවස. මේ මොන බොරුද? අද මේගොල්ලෝ නියම මූණෙන් එනවා. මේ රටේ ජනතාවට නියම ජනතා විමුක්ති පෙරමුණේ නියම මූණ පෙරනගෙන එනවා. මෙච්චර කාල හිටපු සුදු පිරුවට ඔක්කොම ගලවලා දාලා නියම කිලිටු කූඩේ ගත්ත ඇඳුම් ටික අද ඇඳගෙන එනවා මේ කට්ටිය. අද ඇමරිකන් සල්ලි හොඳයි. අද UNP එකේ වේදිකාවට නගිනවා. UNP එකේ රනිල් වික්‍රමසිංහට NGO වලින් ගෙනාවු ඇමරිකන් ඩොලර් වලින් ගෙනාවු එකේ අත් දෙක උස්සගෙන ඉන්නවා සෝමවංශ අමරසිංහ ලැජ්ජ නැතුව. හරිද? එදා කිව්වේ මොනවද? එදා කිව්වේ අලි කොටි නරි කල්ලිය. අද අලිත් හරි. හෙට අරින්දට කොටිත් එයි. දැන් නරිත් ඉන්නවා. මුස්ලිම් කොංග්‍රස් එකේ නරිත් ඉන්නවා. මේ ඔක්කොමත් එක්කද? අද මොන විලි ලැජ්ජ නැති කතාවද?